සුබ දවසක් හැමෝටම Daily Elish YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ අවුරුද්දට වැඩි බබාලට අතුරුපසකට හදලා දෙන්න පුළුවන් වැඩි වැඩ නැති රසම රස පුඩිමක් අරගෙන මේ පුඩින් එක හදන්න අපිට අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය 3යි. එහෙනම් බලමු මම මේ පුඩින් එක හදාගන්නේ කොහොමද කියලා. මම මේ පුඩින් එක හදාගන්න කිරි කෝප්ප කාලක්, බිත්තරයක්, සීනි තේ හැන්දක් ගන්නවා. මුලින්ම මම වාජනයකට බිත්තරය කඩලා දාගෙන ඒකටම සීනි තේ හැඳ දාගෙන හොඳට මිශ්‍ර කර ගන්නවා. සීනි ටික හොඳට දිය වෙනකන්. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ මම ඒකට කිරි කෝප්ප කාලා එකතු කරගෙන හොඳට මේ ටිකට මිශ්‍ර කර ගන්නවා. මේ ටික හොඳින් මිශ්‍ර කරලා ඉවර වෙලා පැත්තකින් තියාගෙන මම කැරමල් එක හදා ගන්න හදන්නේ. සීනි ටික වාජනයට දාගෙන මම මේ වගේ රන්වන් පාටට උනාට පස්සේ ටිකක් ඇලෙන ගතියට ආවට පස්සේ මේක මම මේ අයින් කර ගන්නවා ලිපෙන්. ඊට පස්සේ මේ කැරමල් එක මම කෝප්පවල අඩියට දා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම අර මිශ්‍රණය මේ කෝප්පවලට දාගෙන මෙහෙම ස්ටීම් කර ගන්නවා. මම මේක විනාඩි 15ක් විතර ස්ටීම් කර ගන්නවා. මේ තමයි මගේ අවුරුදු 1මාරේ බබාට මම හදාගත්ත රසම රස වැඩි වැඩ නැති පුඩින් එක. ඔයාලටත් අවුරුද්දකට වැඩි බබෙක් ඉන්නවා නම් බබාගේ අතුරුපසට මේ වගේ රසම රස පුඩින් එකක් හදලා දෙන්න පුළුවන්. මේ වගේ බබාලට හදලා දෙන අලුත් කෑමවල වීඩියෝ බලන්න කැමති නම් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.